Hello everyone, a very warm welcome to my English and Tamil YouTube channel. I'm so happy to have you all here today. As I begin this new lesson, I also welcome to fill with hope, learning and success. Let this year bring new opportunity, confidence in English and happiness to all of you. Here's a warm and friendly welcome to wish Happy New Year. You can use it as a practical lesson. Let's kick off my lesson. Firstly, listen carefully and try to speak yourself. ඔයාලා යාළුවනේ මේ වීඩියෝ එක මුලින්ම අහන්න. අහලා හොඳට ලිසන් කරගන්න. ඊට පස්සේ ඔයාලා එකපාරක් එක කියවන්න. එතකොට තමයි ඔයාලට මේක හොඳට ප්‍රැක්ටිකල් ලෙසන් එකක් වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි පාඩමට යමු. අපි මුලින්ම බලමු New Year wishes ටිකක් කොහොමද අපි උච්චාරණය කරන්නේ? කොහොමද සිංහල තේරුම් ටික? ඔයාලා මුලින්ම මං කියන දේ හොඳට අහන්න. ඊට පස්සේ ඔයාලා මේ කියන ඉංග්‍රීසි phrases ටික තනියෙන් උච්චාරණය කරන්න පුරුදු වෙන්න. එහෙනම් යාළුවනේ අපි බලමු මුල්ම තියෙන ඉංග්‍රීසි phrases එක මොකක්ද කියලා. ඔයාලට ඕන වෙනවා නව වසර ඔබට නිරෝගීකම ධනය හා සතුට උදා කරත්වා කියලා ඉංග්‍රීසියෙන් කියන්න. කොහොමද අපි ඒක කියන්නේ බලමු. May the new year bring you health, wealth and happiness. ඊළඟට ඔයාලට ඕන වෙනවා ඔබට සාර්ථකමත් වුවත් සෞභාග්‍යමත් වූ නව වසරක් ප්‍රාර්ථනා කරන්න ඔයාලගේ යාළුවන්ට. කොහොමද අපි කියන්නේ? Wishing you a successful and prosperous new year. ඔන්න දැන් ඊළඟට යාළුවනේ ඔයාලට කියන්න ඕන ඔයාගේ යාළුවන්ට ඔයාගේ දෙමාපියන්ට සිනහ සාර්ථකත්වයේ සහ සාමයේ පිරි සුබ නව වසරක් වේවා කියලා. කොහොමද අපි කියන්නේ? Wishing you a new filled with laughter, success and peace. Happy New Year. ඉතින් යාළුවනේ ඔයාලට තවදුරටත් මේ වගේ පොඩි phrases දෙකක් විතර කියන්න ඕන. ඒවා ටික මම බලමු. ඔබේ 2026 වසර සතුටින් සහ ඔබේ බලාපොරොත්තු සියලු දේවල් වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. සුබ වසරක් වේවා. කොහොමද ඔයාගේ යාළුවන්ට ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ? I hope you 2026 is filled with joy and everything you've been working towards have a great one. ඊළඟට ඔයාලට කියන්න ඕන මේ වසර ඔබේ සියලු සිහින සැබෑ වේවායි මම ප්‍රාර්ථනා කරමි කියලා. 2026 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. කොහොමද කියන්නේ අපි? I hope all your dreams come true this year. Happy 2026. මුලින්ම යාළුවනේ මේ English phrases ටික ඔයාලා listen carefully and try to speak. ඔයාලා හොඳින් අහලා ඊට පස්සේ ඔයාලා උච්චාරණය කරන්න, speak කරන්න පුළුවන් කරගන්න. දැන් බලමු අපි ඊළඟට new year motivation එකක් කොහොමද කරගන්නේ කියලා. ඔයාලගේ අලුත් අවුරුද්ද motivate වැඩ කරන්න ඔයාලට යාළුවෙකුට motivate වෙන්න ඔයාලට පුංචි දෙයක් ඔයාලට කියන්න කොහොමද කියලා බලමු. අපි බලමු මේක. 2026 වසරේදී ඔබ දිරිමත් කරන සහ ඔබේ අගය හඳුනා මිනිසුන් සහ වටපිටාවක් ඔබ වට කර ගැනීම ඔබේ අරමුණ කරගන්න. කොතරම් වර්ධනය වේද යන තීරණය වන්නේ ඔබ සිටින පරිසරයේ මතයි. කරුණාවන්ත බව තෝරා ගන්න. ඔබේ සීමාවන් නිවැරදිව තබා ගන්න. සහ සෑම විටම යහපත් දේ ඔබ වෙත පැමිණෙන බව විශ්වාස කරන්න. මේක අපි කොහොමද යාළුවන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ? In 2026, make it your mission to surround yourself with people and environments that make you feel capable and seeing your growth depends on the soil you are planted in. Choose kindness,
choose boundaries, choose to believe that good things are coming your way. මෙන්න මේ විදිහට තමයි අපි යාළුවන්ට මේක කියන්නේ. එහෙනම් යාළුවනේ අපි ඒකත් ඉගෙන ගත්තානේ. දැන් අපි ඔයාලගේ මේ පාඩම ඉවර වුණාට පස්සේ ඔයාලා යාළුවන්ට නිව් ඉයර් විශ් එකක් කරන්නේ කොහොමද, මොටිවේෂන් එකක් දෙන්නේ කොහොමද කියලා පොඩි phrases කීපයක් ඉගෙන ගත්තා. එහෙනම් end of today's lesson, let's welcome this new year with confidence, positivity, and a love for learning. May this year help you speak better English, achieve your goal, and move closer to your dream. Thank you for learning with me and being part of our journey. Once again, ඔයාලගේ යාළුවන්ට අපි New Year wish එකක් මේ YouTube channel එකේ ඉන්න මගේ යාළුවෝ ටිකට අපි New Year wish එකක් දෙනවා. Wishing all of my surprise a successful and happy 2026. Stay tuned for more. මේ යාළුවෝ හැමෝට මම මගේ wish එක අද දෙනවා. Next ඊළඟට see you in the next lesson. Until then, keep practicing and keep smiling. Thank you.